Hello friends, ඉතින් welcome කියලා පිළිගන්න ඉන්න ඉතින් මගේ channel එකට ඔන්න ඉතින් අද flag රන් වල ගොඩක් කාලෙකින් ඉඳන් මගෙන් ඉල්ලපු horror tale වටවලහාවක් කියන game play එකේ සුපිරිම game play එක. ඔන්න ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකේ අස වෙයි කියලා. ඉතින් අපි බලමු ඉතින් play කරලා බලලා ඉතින් අපි මේකේ කතාව තියෙන 1999 USA වල ඉඳන් ටොම් කියන්නේ ටොම් ප්ලීස් collect පිට ටික දෙන්නලු හැරිට guys. මම ගෙනම ටොම් අම්මා ලියලා තියෙන්නේ. බිලීතුයි එමාතුයි නැති වෙලාලු ඒගොල්ලෝ හොයනවලු පරිස්සමෙන් ගෙදරටලා ඉන්නලු. අම්මා කියනවා ඉතින් guys මේකේ පරිස්සම බිත්තරාගයක් තියනවලු ඒ ටික හැරියට ගිහින් දෙන්නලු. හැරි කාර්යය මොකක්ද දන්නේ නැහැ ඉතින්. හැරි කාර්යය කියලා හිතන්නේ මං හැරි පොටක් දන්නේ නැහැ නේ guys. අපි මේක පරක් වෙන්න නැතුව අපි ගහමු ඉතින්. යම් බලන්න guys අපි වටවලහාවක් තමයි මේක ගහන්නේ ඉතින්. අපි බිත්තර ටික කලෙක්ට් කරගමු. මෙතන බිත්තර දාමු guys මේවට. දෙකෙන් පිරෙනවා. අරක දෙකෙන් පිරෙනවා guys. මේක පිරෙන්නේ නැත්තේ. why bra why? අපි මේ ටික දාගෙන යන් guys. අරගෙන ගිහලා බයිසිකලෙට දාගමු. මේකේ බයිසිකලෙන් තමයි අයිස්ක්‍රීම් එකේ වෑන් එකේ මේකේ බයිසිකලේ අයිස්ක්‍රීම් එකේ ස්පීඩ් එක නැගගෙන ආවේ. මම එකට නෝමල් එකක් ගේන් රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරපු වෙලාවට දාන්නම් ඉතින්. guys මම කට් සීන් එක බලමු guys. මොකද වටවලහාව why are you coming? guys වටවලහාව මම අල්ලගත්තා. උහිතුවක් දන්නේ මම ගොම කොටක් දාපු මැස්සෙක් කියලා දෙන්න ඉතින්. ඉතින් guys මම ස්පීඩ් එක හරගෙන මම මේක දාන්න ඉතින් අර වීක් ෆ්ලොට් එකක් තිබ්බ එකට ලඩොක් ටික හොත් ටික කන්න ඕන ඔක ප්‍රශ්නේ මෙතන හැමර් එක තියෙනවා. මේකේ අපි යම් බලන්න මොකද්ද කරන්න තියෙන්නේ බලන්න. වටවලේ එනවා guys වටවලහාව. ඔයා වටවලද වන්නේ නෑ මම නම් පොඩ රන් කාට මගේම මතේ. බලමු guys මෙතනට බයිසිකලේ කොරෝදේ මම දන්න රෝද තියෙන වහල උඩ ටෙක්නොලොජිය උගේ ටෙක්නොලොජිය දැක්කනේ guys වටවලහාවක ටෙක්නොලොජිය. මේකේ හරියට වටවලහාවේ ගියා එහාට. මේක ඇනටික් ගලවගමු. මිටිය ඕන එකට දැන් මිටිය විසික් කරමු. මිටිය ඉස්සරහ වැඩවල තියවන වැඩවල තියෙන එක දෙන්නේ. අපි මේ ගිහිල්ලා අන්න රෝගෙන් කෝල් එකක් එනවා. ඌ කියනවා පැතිස්ම කොහෙද හිටියේ මං නිදාගෙන හිටියේ. ගෙම්බෙක් ඇවිල්ලා මම වල්ලගත්තනේ guys. මොකයි ප්‍රශ්නේ මිටිය අරගෙන දාගමු. මම දැක්ක විදිහට වටවලහාව උඩින් පයින්නවා. උඩ හිටියා. දැන් අපි ට්‍රී හවුස් එකට යන් guys. අපි මේක ස්පීඩ් එක ගහමු ඉතින්. මට මේක ස්පීඩ් එක කියලා ලිමිට් එකක් නැහැ. ඉතින් ඕනලා ගහන්න පුළුවන් නේ. මේක රීල්ස්ලා ගොඩක් කල් ඉතින් හොරටෙල් ෆ්‍රී එක අතල් දෙන 4 එක මේ ළඟදී මෙන්න කතාවක් තියෙනවා guys. මම 4 එක එන දවස්වල තමයි ගහන්න ඉතින් channel එක අලුත් නේ ඉතින් මම දාන්න. ඔන්න ඉතින් guys මෝයල කියනවා මම මොකෙද්ද දැක්කලු. කවුද? ඊට පස්සේ අර අහනවා මොකද්ද අර කිඩ්නැපර් කෙනෙක්. අර ඊට පස්සේ අම්මෝ කියනවා අර හාවෙස් වුණාද? මම අහනවා ඌ විච්චි නේද? ඌ මායා හරිය දීලා. බල සීයා යකෝ. බල සීයා. කනේ ඔකිනු බල සීයලු ඒ රූකඩයක්ලු. guys අන්න හාවා වටවලක් ආවා. guys ඉතින් මම කට් සීන් එක වැඩිය පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ට එපා වෙන හින්දා කට් සීන් අඩු කරලා පෙන්වන්නේ. ඉක්බන්ට ගහන්න ඕන ඔයාලට කම්මැලි නේ guys. ඔන්න ඔකයි මගේ මතේ. ලංකාවට මගේ මතේ. අනේ වටවල guys අපි පීයා ගමු. අපි පීයා අනිවාර්යෙන් ඕන guys. අපි ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝල තමයි මම ආසම නෙමෙයි තැන. ගිහලා අතර තියෙන ඉස්කෝලේ guys තියනවා අර ලණුවක් තිබුණේ නේද රෝප් එකක් කියලා. අපි දැන් එතන තියෙන ලණුව කපා ගන්න ඕන. අපි දැන් ඉස්කෝලේට යන්. මං ආසනෙත් වෙන තමයි guys ඉස්කෝලේ. ඉස්කෝලේ තමයි එපා වෙන්නේ මට. මෙතන තියෙමුකුත් guys notification ආවනේ. අපි ඔයාලට පෙන්නන්නේ මම එක බ්ලොක් කරා. guys මෙතන කෝබාර එක තියෙනවා. කෝබාර එක අරන් මෙතෙන්ට දාගමු අපි බයිසිකලේ මේකට. වටවලහාවට මම බය වෙනවා. දැන් පීය අරගෙන විසික් කරමු මේ හරියට ඉස්සරහට දාමු. දාමුනේ. දැම්මා. ඊට පස්සේ බාස්කට් බෝල් එකක් තියෙනවා. බාස්කට් බෝල් කරන් අතන ඉනිමකක් තිබ්බේ. අන්න ඉනිමකට ගහන්න ඕන. 1 2 3 ගැහුවා. එක්කනේ ටෙක්නොලොජිය. දැන් මේක තාලු කරමු guys. දැන් පිහිය ගත්තා. දැන් අර කෑ ගහන ඔප්ස් කියලා අර සද්ද ඇහිලා රුට. guys අපි කපමු. කපලා ෆ්ලැග් එක කපලා අතනුත් කපමු. හරි guys අපි වැඩ ටික මෙතනින් ඉවරයි.
අපිට තව හොයන්න තියෙන මං ආසම නැති මේක වැර ගොඩාක් මගුල් තියෙනවා. ආවා ආවිල්ලා. ආවා. මායා ආපනේ ගයිස්. අර කට්ටිය අතලා මායා ආවා කියලා. ගයිස් අර ගැසොලින් මේක තියෙනවා. අපි මේකට තෙල් පුරව ගන්න ඕනේ. තෙල් පුරව ගන්නවද නැති කියලා මන් දන්නේ නැහැ. අයිස්ක්‍රීම් කියලා තිබ්බ තෙල්. අර වෙනෝ යාර ඵලයන් කොයකෝ. වටවල ආවෝ. ඵලයකෝ. හරි ගයිස් උදකල්නේ. ට්‍රී හවුස් එකට ගිහිල්ලා අපි රෝප් එක දෙමු ගයිස්. මගේ සද්ද ඇහෙනවයි කියලා හිතනවා ඔයගොල්ලන්ට. රෝප් එක අපි ගිහින් දෙමු. ගිහින් දෙන්න ඕනේ බීමට දාලා ගියා. දැන් කොහෙද යන්නේ? අපි යන් කර්මාන්ත ශාලාවට. යන ගමන් ඉන්නේ වනසර වන ගයිස් අපි ආවා කර්මාන්ත ශාලාවට. ආවා ගයිස් අපිට කර්මාන්ත ශාලාව වැඩ ටිකක් තියෙනවා. එතන අතුර තියෙනවා. අර අතන උඩ තියෙන දොරක් ඒක දොරක් කියන්නේ නිකන් යකඩ කෑල්ලක්. ඒක අරින් තියෙන්නේ. ඇරියා බැලුවා ගියා. ගයිස් මේක වැඩ කරන්නේ නැහැ. අපි පල්ලෙහාට පයිමු. වටවල හා පේන්නේ නැහැ. අර අතන දොරක් තියෙනවා. යන්න විදියක් නැහැ. මම වගේ හිටිය පාරක් හදාගෙන මේ ගේම් ගන්න ගයිස්. උඩින් පයින්නේ මොලේ නැහනේ. ඔන්නෝකයි ප්‍රශ්නේ. ගයිස් අතන හිර වෙලා තිබ්බ රෙකෝඩ් එකේ ගණන් ගන්න එපා. මෙතන බ්‍රික් ෆයිල් එකක් අපි අරගෙන යනවා. අවුක අස්සට යන්න තියෙනවා ලී ගොඩක් අස්සට. එතන කඩන්න දෙයක් තියෙනවා. කඩන්න කියන්නේ කඩන්න. එළියෙදි ලී කියලා කඩන්න බිග් ප්ලේස්. අන්න ඔකට කලෝජිය. ගයිස් ඔය ගලක් මොන්ද අපිට පයින් ඕකෙන් ගෙවොත් පයින් ගෙවොත් දෙකට කන්න ඕනේ ඉතින්. අපි මෙතන ජෙනරේටර් එක දෙනවා. ජෙනරේටර් තෙල් ටැංකියක් අපි ගෙනාවේ. අන්න ඒක අරන් එන්න ඕනේ. අපි ඒක අරගෙනම ගිහිල්ලා ගයිස් ඉක්මනට. ස්පීඩ් එකෙන් ගහන්න එපා ගයිස්. ගේමින් නම් කවුද දන්නවනේ SL horror boy. subscribe කරන්න. සවල ඔබ වෙන්න එපා කෝප් වෙන්න එපා කම්මැලි වෙන්න එපා. ඔය නිකන් තේ subscribe button එක ඔබාගෙන යන්න. නේද වටවලේ අතනින් යනවද කොහෙද වටවලයෝ නෑනේ. වටවලයෝ ඔයස් වටවලේ පෙන්නේ අපි ගෑස් ජෙනරේටරේ ජෙනිය එතන තියෙන ජෙනියක් තියෙන ගෑස්. ඒ ජෙනියට අපි තෙල් දාලා ඔන් කරගමු. මං හිතන්නේ වටවල හවට මෙතෙන්ට එන්න බෑ. අපි යන් බලන් ජෙනිය ගාවට. අතුලට ගිහින් ජෙනිය ඔන් කරා අපි ගෑස්. වටවලේ කෑවද? උඹ ඇස් පේන්නේ නැද්ද? මම මෙතන යකෝ වටවලයෝ. ඔයි ස්ටාටායි. ඔයි මම මෙතන. කොහෙද යන්නේ? ඌරුව. උත්තලම් බෝරුව. උත්තලම ඉන්නේ මං හිතන විදියට. බොරු ගෑ උත්තලම් නෙමෙයි. ඌ ඉන්නේ රට පාකිස්තානේ. උන් කොහෙද ශ්‍රී ලංකාවේ? මන් දන්නේ නැහැ. එස් දන්නේ. පියා මෙතන දොර ඇරියා. මෙතන දිනේ යකඩ කපන කතුරක්. ඕ ඒක අතන හම්බුණා ගෑස්. මෙතන අපි දොර අරිමු. එනවා රටහව නැහැ. රටහව නෙමෙයි ගස් අපි කියන්නේ වටවලනේ මගේ ෆේවරිට් ගේමින් channel එක. යකාමෑන් ඔයත් මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න. බැලුවොත් මට සතුටුයි. ඉතින් මගේ ෆස්ට් ගේමින්. ගයිස් ඉතින් අපි යන් මේක අරගෙන ඩිස්කෝඩ් යන්න ඕනේ අපි. මම අර කට් සීන් එක කට් කරනවා. මගදී කට් කරනවා ගයිස්. අපි යන් බලන්න. අතන තිබ්බනේ අර ටින් වගේක් ඕනලා තිබ්බේ ගයිස්. අන්නේ ටින් ටික අපි අරගෙන එන්න ඕන. අරගෙන ඇවිල්ලා අර අරුට දෙන්න එපා. ඌ මේ අතින් දාලා හරක් බලා ගන්නවා වගේ වැඩන්නේ. ඌ එතෙල්ලා බය ගොල්ලෝ වගේ ඉන්නවා. අපි ඔක්කොම කරන මේ රටහවට නෙමෙයි වටවලයට මාට්ටු වෙවි. මට නම් දෙයක් කියනවා. වරේ යකෝ වටවල හාපුවා වරෙන් යකෝ. ඌ එන්නේ හිමීට ගයිස් අපි රිමෝට් කන්ට්‍රෝල් එක අතන තිබ්බා. අපි මෙතන උට වෙට්ටුවක් දාමුද? වටවල හාපුවා බල්ලෝ බෙදලද ගෙදර කයිද බල්ලෝ බඳලද ගෙදර කයිද බල්ලෝ බෙදලද යම් බලන්න ගයිස් ඉතින් මේක බයිසිකලෙට දාගමු. වටවල හාවෝ මම මෙතන කියනවා. අපි අතල්ලක් ගත්ත ගයිස් අපි සින්දුවක් කියලා ඉන්න බෑ ගයිස්. දැන් අර උගේ හෙඩ් ෂොට් දීලා අපි ගයිස් ගමු ගයිස් අර රිමෝට් කන්ට්‍රෝල් එක. උට කලන්තේ වගේ ජිම්නාස්ටික් හැදිලා ගයිස්. මේ වගේ ආතල්නවල කැමති ඉතින් ආතල්ලක් ගන්න ඕන. චුටි වටවල හාව පව්වනේ ගයිස් වටවල හාව. පැටි ඔබ මෙතන එන්න. අනේ ගයිස් වටවලට මොලේ නෑ. ඌ වටවල දෙකක් බිල මොලේ වෙඩෙන්න ඕන. වටවලට වඩා හොඳයි රංකාට නේ ගයිස්. රංකාට බොන කොල්ල මේක කොටට
වටවල කොන බොල්ල එක පැත්තකට මන් දෙපැත්තටම නෑ මම බොන්නේ රන් කහට මගේ මතේ. හැබැයි දෙකෙන් බොන්නේ ඇති මම බීලා ඇති මන් දන්නේ. වැඩියෙන් බොන්නේ රන් කහට මගේ මතේ. ඔයාලා මොනවද බොන්නේ? එන කලින් ටැග් දාන්න. ගයිස් අපි ටැග් දාමු බලන්න. දැන් මම මොකටද ආවේ මෙතෙන්ට? මම මතක් වෙන්නේ නැහනේ. බඩුව හොයාගන්න අර පිෂි රොඩ් එක. මට දැන් තමයි මතක් වුණේ. මේ පැත්තේ හරකෙක් කෑ ගහනෝනේ ගයිස්. ඌ මේ පැත්තට මෙල කෑ ගහනවා. වටේ පිටේ සද්ද ඇහෙනවා. මෙතනට එක පැත්තක ධර්ම යුද්ධය යනවා. එක පැත්තක සින්දුවක් යනවා. ධර්ම යුද්ධේ ඇඩ් එකක් යනවා. මට පිස්සු වැදේ ගයිස්. මෙයා සලකුණු පස්සෙන් ගියොත් ගයිස් අපිට බඩුවක් හම්බ වෙන්න පුළුවන්. මං ගියේ මේ පැත්තට. එතකොට අපිට මේක හම්බ වෙනවා. සමහරට පිස්සු දෙන කොහොමද දන්නවද ගයිස්? එක වෙලාවකට මේක අතන තියෙනවා. නැති වෙලාවට ඊළඟ පාර දැන් වෙන තැනකට ගිහිල්ලා මේක අතුරුදහන්. ඒක ඉතින් මාරු වෙනවනේ. එකම සැරේ ගයිස් දැන් ප්ලේ කරද්දී මේක තිබිලා අපි ඊළඟ පාර අරන් එනවා කියලා ගියොත් ඒක අතුරුදහන් වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මේක බයිසිකලෙට දාමු ගම. එනවද වටවලයෝ? වටවලහවෝ. වටවලහවෝ. ගෙදර කවුද? වටවලහව ඉන්නවද? මොලේ වැඩෙන්න රංකාට බේරන්න ගිහිල්ලා ගයිස් වටවලහවා. ගයිස් මයික් එකක් ගන්න ඕනේ ඉතින්. මයික් එකක් ගමු ඉතින් ඉස්සරහට. ඉස්සරහින් දැම්ම නෙමෙයි ඉස්සරහටම. අපි ගයිස් ට්‍රී හවුස් එකට යන්. ගයිස් ට්‍රී හවුස් එකට යන්. කොල්ලනේ අපි ට්‍රී හවුස් එකට අවිත්ින් දැක්කනේ ගයිස් ට්‍රී හවුස් එකට නේද? මේක මට එපා එන්නේ ගයිස් මොකද මගේ ෆෝන් එකේ ඩේටා තියෙනවා ඇඩ් යනවා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ ඉතින් ගයිස්. එඩිට් කරන්න ගියා හෙන වෙලාව ගන්න වරින් එකෝ. ගයිස් සෙට් දාන්න ඕනේ ගයිස්. අපි වටවලාවට අපි වැඩ එක්ක කියලා පෙන්නන්න එපා ගයිස්. අපි ගිස් මාළුවෙක් අල්ලන්න ඕනේ. අර ඉල්ලලා තිබ්බනේ ගයිස් අර ටෙලිස්කෝප් එක කර දුර දක්නේ. අන්න ඒක දාන්න මෙතනදී. ගයිස් මෙතන දාමු. මෙතෙන් තියන්න ඕනේ. ගයිස් මෙහෙම අල්ලන්න පුළුවන් ඕන කෙනෙක් අල්ලයි. එහෙනම් මොකටද දීවරේ මොකද යන්නේ? නැවක් බලන්නද? නෑනේ ගයිස්. පිස්සුනේ ගේම් හදපු කෙනාට දෙන්න ඕන කන හරහා. වටවලහාවගේ චරිත රංගපාපු එක නරක කෙනෙක්. ඒත් මේක දාගෙන අපි ආයෙ චෙක් අවුට් එකක් දාමු මෙතන. මෙතන කො වටවලහාව ඉන්නේ. බ්‍රික් එකක් අරගමු ගයිස්. බ්‍රික් එකක් අරන් අර දොර අරින්න ඕන. මේක දැන් ආත් වෙල වටවල ඉන්නවද කියලා. බ්‍රික් එකක් ඇරියා. ඇරුණා ඒක. සවුන්ඩ් නේ ගයිස් මට කිස්සක් ආවා. ඔන්න ඔකේ ප්‍රශ්නේ. දැක්කනේ ගයිස් බ්‍රික් එක දෙකට ගන්නවා. වටෙන් යන එකද මේ පැත්තේ යන එකද? මම දන්නේ නැහැ. හරි 1 2 3 4 හට්ටි මුට්ටි මට පැටි ගයිස් දන්නෝනේ හට්ටි මුට්ටි. ඉතින් මම කියනවා ඉතින් මේකට කොපිරයිට් එකද දන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ. අර ගයිස් කමලයකට කොපිරයිට් එක කරලා දීවා සින්දුවට ගයිස්. සින්දුව ගණන් ගන්න එපා. වීඩියෝ එකේ සින්දුව කරන්න ඔයාලා ඕනලා බලන්න කොපිරයිට් එක එන ගයිස්. කොපිරයිට් එකට කොහෙද ගයිස් වීඩියෝ එඩිට් කරන්න මම. ගයිස් වීඩියෝ එඩිට් කරලා ආයෙ දාන්න ගියාම පැය දෙකක් විතර යන වීඩියෝ එකකට පිස්සුනේ. ගයිස් අපි ඉක්මනට යන්න. වීඩියෝ එක ගයිස් ඉන්න දැක්කා ඉතින් ගයිස් මට පිස්සු හැදෙනවා. ඉතින් මේ ගේම් එක ඇඩ් ගියා. ඒ වීඩියෝ එක තියන්නේ නේ. ඇඩ් එකක් ගියා ඉතින් පිස්සු ගලන්ටනවා. ඒක ඩීට් කරන්න ගියාම හෙන වෙලාවක් යනවා ගයිස්. මගේ මහන්සිය යනවා මට මේක එඩිට් කරන්න හෙන වෙලාවක් ගියා. ඉතින් මහන්සියට ප්‍රතිඵලයක් ලෙස කමෙන්ට් එක ලයික් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. වටවලේ එනවා ගයිස්. අපි ඕක අස්සට යන්න ඕන නැත්නම් දිනෝ ගයිස් අර තැනක් අපිට යන්න. ආරතන් තියෙන ගයිස් ඕක තියෙන එක සීක්‍රට් එක මොකද මූ දැන් අප් වෙනවා දැක්කම ඇතුළට යනවනේ. මූ එකේ ටෝ අහනවා. ඔගේ ටෝ අහයිද නැහැ අපි යනකොට. හුවත් අපි ඉවරයි ගයිස්. අනේ අයියා අපි ඉවරයි. නෝක කියන් තියෙන ගයිස්. හුවත් අනේ අයියා අපි ඉවරයි. මහා කර්ම මෝඩ පූසෙක් ගයිස්. පුතීවා බයෝලොජිකල් පූසා. අරුවවයි දැක්කම මං කිව්වේ මං කොයි මූසයේ වහනයි කියලා වටවලයා. තව කොයිදක් තියෙනවා ගයිස් ඔය ලී දාන්නේ. ලී වල මුලාදී උඩට යන පාරක් තියෙනවා. ඔන්න ඔතනින් යන් ගයිස්. මුවයි දොර අරින්න එනවා අපි එළියට ගියොත්. නැත්තම් මම අපවලන එන්නේ. ඔන්න එනවා ගයිස් ඔන්න එනවා. ඒකේ මාගේ පස්සෙන් එනවා. දැන් මොක උඩ නගරයක පස්සෙන් එනවා. එතකොට ආයෙ මෙතනින් පායනවා. ටෙක්නොලොජිය ගයිස් ඌ වගේ මෙතනත් අපි මොඩෙක් කියලා වටවල ආවා. ගයිස් මැසේජ් එකක් ආව ගණන් ගන්න එපා. මැසේජ් එනවනේ ගයිස් ඉතින් ෆෝන් වලට හැන ෆෝන් එකම නොටිෆිකේෂන් එනවා. ඒක මට අයින් කරන්න විදියක් නැහැ. අයින් කරාම මට පිස්සු වැදේ.
ඉතින් මොකක්ද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් ගයිස් අපි ගයිස් වටේ සද්ද ඇහෙනවා ඉතින්. ගයිස් අපි ඉතින් වටේ සද්ද ඇහෙනවනේ. ඉතින් කලිනුත් කිව්වා ඉතින් මේ කෝබාරක් ගෙනා මේක අරින්න. මේක යටින් ගිහලා අපිට ඔය කෙලින්ම යන්න තියෙන පැත්ත කෙලින්ම ගියාට පස්සේ අර ටැබ්ලෙට් ආදාර හලකුණක් වෙන සලකුණෙන් දකුණු අත වම් අත පැත්තට හැරෙන්න තියෙන්නේ. අර තියෙන ඉස්සර සලකුණ. දැන් ඔන්න ඔය හරින් වටෙන් යන්න පුළුවන්. ඉතින් මම දෙපැත්තෙම යන්න පුළුවන්. කෙලින් ගියත් පැත්තෙන් ගියත් කියවම ගිහලා මේ පැත්තටද. ඔන්න ඔය පැත්තට යන්න තියෙන්නේ ගයිස්. මට දෙපැත්ත බැලුවා. මෙතනින් පහත් වෙන්න ඕන තවත්. අගයිස් ඔය එච්චර පොන්තිද බං. ඔන්න ඔක ප්‍රශ්නේ. අපි යන් ගයිස් මේ එතන තියෙන ඇන ටික අපිට ඕන. අපි ඉතින් සද්ද ඇහෙනවා කියලා හිතනවා මම කතා කරනදේ. ඇහෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට කරන්න. ඔයාලගේ කමෙන්ට් එක මගේ කමෙන්ට් එක ඉතින් මගේ සතුටයි. ඉතින් එළම ඉතින් වටවල හවා නෑනේ. අනේ නෝ ගයිස් මං කිව්වේ වටවල ඇහෙනවා කියලා. අර පොඩ්ඩක් නෙඟ වටරවුම පාරේ යන්න ඕන ගයිස්. දන්නවනේ ඉතින්. දැක්කනේ වටරවුම පාරේ ගියාම අර උඩින් පයින්න. එහෙම ආපල්ලා බුලන්ද වටරවුම පාරේ ඇවිල්ලා. මෙතන මොකද තියෙනවද? ගයිස් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක ඕන අපිට. අර තව ටිකක් කරන් දෙනවා ගයිස් බැටරියක් හොයන්න තිබ්බා. මේකත් දාගමු. බකට් එක පූල් ගයිස්. මම ඉක්මනට ගිහිල්ලා අරගත්තා ගයිස්. ඔන්න හොඳයි වීඩියෝ එක මං උනේ. ඔයාලට කම්මැලි හිතෙනින් තායි ගිහිල්ලා නේක. ඉතින් මම ඉක්මනට ගිහුවෙත්. ගයිස් මම රිමෝට් කන්ට්‍රෝල් එක අරගෙන ආවේ. රිමෝට් කන්ට්‍රෝල් එක අරන් ගියාම මෙන්න වටවලේ නේ. මෙතන අස්සෙන් යන්න තියෙන එතෙන්ට වටවලට එන්න බෑ ගයිස්. මෙන්න මෙතන වටවලට එන්න බෑ. වටවල බලාගෙන ඉන්න විතරයි. ගයිස් අපි මෙතෙන්ට වෙලා බලමු. මේ කාර් එකක් එලවන්න තියෙන්නේ. කාර් එක එලවලා අපිට මේකේ බැටරියක් තියෙනවා. ගන්න තියෙන්නේ. මොක ලේසි කියලා හිතුවට ලේසි වෙන්නේ ගයිස් කන්ට්‍රෝල් තමයි ප්‍රශ්නේ. අද මේකට දෙන්න ඕනට බස් ගේම් එකක හදන්න ඕනේ. බොලේ නෑනේ ගයිස්. බස් ගේම් එකක හදුවා නම් කොච්චර හොඳද? කොච්චර හොඳ ගහනවද? ඒක ට්‍රෙන්ඩ් ගේම් එක. ට්‍රෙන්ඩින් වුණා ගයිස්. මං ගහන්නේ පස්සේ. අන්ට්‍රෙන්ඩින් වුණාට පස්සේ. ට්‍රෙන්ඩින් 6ද 7ද කොහෙද? 6 7 ගයිස්. දන්නවනේ අලුත් ට්‍රෙන්ඩ් එක. 6 7. එසම් මෙතනින් එළියට දාගමු. දැන් අර වාහනේ ඒ කොහොම අපි අල්ලන්නේ නැතුව කාවේ? අපි බැලුවෙත් නෑ ගයිස්. වටවල නම් පේන්නේ නෑ. අපේ වටවල ගයිස් අපි දුවමු. කකුල් දෙක අතර නම් දුවන්න ඕන ගයිස්. ඊට ස්ක්‍රූ ඩ්‍රයිවර් එක කරන් ආයෙ දිව කකුල් දෙක අතර අරන්. ගයිස් දුව කකුල් දෙක අතර කරගෙන දුවන්න ඕනේ. නැත්නම් වටවල આવත් අපි ඉවරයි. වටවල දෙකක් ඇවිල්ලා දෙනවා අපිට මොන්නේ කියලා ගයිස්. අපි ගයිස් බැටරිය ගමු. නැත්නම් ওই වෙලාවට වටවල දෙකක් බවන්න කලින් අපි වටවල ගයිස් මම දැක්කනේ ගැස්සිලා යන වටවල ආවම. සමහරුන්ට මට එහෙම වෙන්නේ මං කවුද කියලා දන්න ඕනේ. I can SL horror boy. subscribe කරන්න ඕන guys. මේ මාසේ නංගනේ subscribe 100වත් ගහන්න ඕන guys. යමන් ඉතින් guys. බැටරි අරගෙන අර උට දීලෙමු. ටකරම් බාස උඩට වෙලා ඇති. ටකරම් බාස මලාය උසෝස් බීලා. උස් වගේ එකක් කාලා ඒක නිකන් දින්නේ වැඩලා ගයිස්. ඒක ඇට් සිනමක මම පෙන්නුවේ නේද? ඉතින් අපිට ස්පීඩ් එක ගන්න බෑ ගයිස්. ඔයාලා ඔන්න එක වෙන ගේම් කරන්න බලන්න. ඉතින් මං කරපු විදිහට ගන්න මේකේ බඩු තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. අපි රොප්පත් ගිහින් මේකමට. අපි යම් මේ කට් කර දාන්න ඉතින් ගණන් ගන්න එපා. හරි ගයිස් අපි ඔක්කොම බඩු ටික කරා. අපි යම් බල මොකද්ද කියන්නේ? අපි ඌ කරා මේකෙන් ඌ එනකොට බලන්න පුළුවන්ලු. එතකොට මගේ කැමරා එකට මම බැටරියක් දාලා ඌ ආව ෆොටෝ ගන්න. මේකේ අරුවාව ටකටක් ගාලා අර ටකරම හෙලවෙනවනේ. අර මේක. එතකොට සද්ද යනවා. මෝ එනයි මිටි ඇවිල්ලා තියෙන්නේ. අර ඌ ගාව ලීයක් තිබ්බේ ලීයෙන් වහන්න. දැන් අපි දෙන්නව නිදාගත්තා. නැකිල්ල බලද්දි ටොමානේ. ටොම නෙමෙයි හැරියා නෑ. මං කිව්වා හරි ගයිස්. වටවලේ ඇවිල්ලා ගයිස් මම දන්න කොහෙටද යන්න ඕන කියලා වටවලේ ඇවිල්ලා. දැන් මේක අවසාන එක ඊට දෙවෙනි ගේම් එක මම ළඟදිම කියනවා ගයිස්. ගයිස් බලමු ඉතින් අපි යන්න ඕන ලෙයා එකට. ඒ කියන්නේ හාගුලට. ඉතින් ගයිස් බලමු ඉතින් ගිහිල්ලා. අරු හැරියට මොකක් හරි කරලා තිබ්බම මම අරුගෙන බලා ගන්නවා. මේ ගේම් එකේ නම් එහෙම දෙයක් කරන්නේ. කරලා බලමු ගයිස්. හරි. ඔයා කොහෙද? ඔය හැරියට මොකද කළා ඔය? මොකක් කළේ? ඔය හැරිය වරු මොකක් හරි කරලා ටෙඩි බේක් කරලා. හැරියා මූ ටෙඩි බේක් කරලා හැරියව ගයිස්.
අනේ හැරි අඩුගු ගයිස් ඌ හැරිව කපන්න යනවා. හැරිට ගයිස් හැරි පණ පිටින් ඉන්නේ. මම හිතන්නේ මේක ගේම් එකේ එන්ඩින් එක වෙන්නේ. එහෙනම් තවත් ගේම් ප්ලේ එකකින් හමු වෙමු. දැන්ම නෙමෙයි ගයිස් තවත් ගේම් ප්ලේ එකකින් හමු වෙමු. එහෙනම් ගයිස් සුබ ගමන් දෙවෙනි එකත් ගේනවා ඉක්මනට බයි.